පොලිසියෙන් වාහනේ නැවැත්තුවම ඉන්ෂුරන්ස් කාඩ් එක හොයන්න ඩෑෂ්බෝඩ් එක අවුස්සපු අවස්ථාව අපිට ඕනතරම් තියෙනව නේද? එහෙම නැත්නම් කාඩ් එක ගෙදර දාලා ඇවිත් ලොකු අමාරුවක වැටිලා තියෙනව වෙන්නත් පුළුවන්. ඉතින් අද අපි මේ පැහැදිලි කිරීම ගෙන්නේ ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ පණිවිඩයක්ද පදනම් කරගෙනයි. මොකද අපේ රටේ රථවාහන රක්ෂණය පරීක්ෂා කරන විදිහේ දැවැන්ත ඩිජිටල් පෙරලියක් මේ වෙද්දි නිල වශයෙන්ම ආරම්භ වෙලා තියෙනවා. හරි. අපි කෙලින්ම කාරණේට බහිමු. මේ තියෙන්නේ පොලිස්පතිතුමා නිකුත් කරපු CRTM 70 කියන නිල චක්‍ර ලේඛය. මේක නිකම් යෝජනාවක් නෙවෙයි. ලංකාවේ ඉන්න හැම රියදුරෙකුටම වගේම පාරේ රාජකාරී කරන හැම පොලිස් නිලධාරියෙකුටම ආදාළ වෙන ඊටමත් තීරණාත්මක ක්‍රියාපටිපාටිමය වෙනසක් තහවුරු කරන නිල ලිවිල්ලක් තමයි මේක. අද අපි මේ මාතෘකාව ප්‍රධාන කොටස් 5කට කඩලා බලමු. ඩිජිටල් රක්ෂණ මාරුව, සත්‍යාපනය කරන ක්‍රම 3, 1.3.8 සේවාව පාවිච්චි කරන විදිය, සංක්‍රාන්ති කාලයේ තියෙන නීති සහ ව්‍යතිරේක, ඒ වගේම මේකේ තියෙන නීතිමය වළංගු භවය ගැන අපි එකින් එක පැහැදිලි කරගමු. පළවෙනි කාරණය ඩිජිටල් රක්ෂණ සංක්‍රාන්තිය. ඒ කියන්නේ ප්ලාස්ටික් කාඩ්පත් වලින් අපි කොහොමද ඉවත් වෙන්නේ කියන එක. මෙතනදී ඇත්තටම සිත් ගන්නාසුළු දේ තමයි අතීතයයි අනාගතයයි අතර තියෙන මේ පැහැදිලි වෙනස. බලන්න 2026 මේ මාසෙට කලින් නම් අපිට අනිවාර්යෙන්ම අතේ ගෙනියන්න පුළුවන් ප්ලාස්ටික් කාඩ් එකක් ඕන වුණා. හැබැයි ඉන් පස්සේ එහෙම ඕනෙ වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඩිජිටල් කාඩ්පත්, මොබයිල් ඇප්ස්, එහෙමත් නැත්නම් ඔයාට ඇත්තටම අවශ්‍ය නම් විතරක් print කරගත සහතිකයක් පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙනවා. මේක ඇත්තටම ලොකු පහසුවක් නේද? දෙවෙනි කාරණයට යමු. මේ ජාතික රක්ෂණ සත්‍යාපන පද්ධතිය යටතේ කොහොමද මේවා ඇතුළෙම වළංගු දෙක කියලා හොයාගන්නේ? මෙන්න මේ අංකය අනිවාර්යයෙන්ම මතක තියාගන්න. 1.3.8 අතේ ප්ලාස්ටික් කාඩ් එකක් නැතිවනම වාහනේ ඉන්ෂුරන්ස් එක තියෙනවද කියලා පොලිසියෙන් හරි ඔයාටම හරි චෙක් කරගන්න තියෙන ජාතික රක්ෂණ සත්‍යාපන පද්ධතියේ ගාස්තු රහිත ක්ෂණික දුරකථන අංකය තමයි මේක. හැම වාහන හිමිකරුවෙක්ම මේක ෆෝන් එකේ සේව් කරගන්න එක තමයි වඩාත් හොඳ. චක්‍රලේඛයේ දිවෙනි පිටුවේ 3 වෙනි වගන්තිය දිහා බැලුවොත් මේ 1338 පද්ධතියට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම 3ක් පැහැදිලිවම නීතිගත කරලා තියෙනවා. ඒ තමයි USSD කේතයක් හරහා, සරල SMS පණිවිඩයක් හරහා, එහෙමත් නැත්නම් කෙලින්ම ඒ අංකයට කෝල් එකක් කරවෙන්න. ඔයාට පහසු ඒ වෙලාවට වැඩ කරන ඕන හැම ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. 3 වෙනි කොටස 133.8 සේවාව භාවිතා කිරීම. අපි බලමු මේක පියවරෙන් පියවර කොහොමද කරන්න කියලා. ඇත්තටම මේක හිතනවට වඩා ගොඩක් ලේසියි. පළවෙනි පියවර විදිහට ඔයාගේ ෆෝන් එකෙන් තරු ලකුණ 1.3.8 හැෂ් කහලා ඩයල් කරන්න. එහෙමත් නැත්නම් 1.3.8ට SMS එකක් යවන්නත් පුළුවන්. දෙවෙනි පියවර අදාළ තැනදී ඔයාගේ වාහනේ අංකය හරි ඉන්ෂුරන්ස් ඔප්පු අංකය හරි ඇතුළත් කරන්න. එච්චරයි. තුන්වෙනි පියවරේදී තත්පර කීපයක් ඇතුළත ඔයාගේ රක්ෂණය මේ වෙලාවේ ඇක්ටිව්ද නැත්නම් ඉන්ඇක්ටිව්ද කියන එක ෆෝන් එකේ ස්ක්‍රීන් එකටම එනවා. හැබැයි මෙතනදී අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන පුංචි නීතියක් තියෙනවා. අංකය ටයිප් කරද්දී කිසිම ස්පේස් එකක්, ඒ කියන්නේ හිස් තැන තියන්න එපා. අනිත් ඒ තමයි ඔයාගේ වාහනේ තියෙන පරණ ජාතිය අංක දහඩුවක් නම් ඒකේ තියෙන සිංහල ශ්‍රී අකුර වෙනුවට ඉංග්‍රීසි අකුරින් SRI කියලා තමයි ටයිප් කරන්න ඕනේ. මේක හරියට කළේ නැත්නම් වැරදි තොරතුරු එන්න පුරුවන්. මේ වැඩසටහනට මුළු රක්ෂණ කර්මාන්තයේම ලොකු සහයෝගයක් ලැබිලා තියෙනවා කියන එක මේකෙන් පේනවා. චක්‍රලේඛයේ පැහැදිලිවම ලයිස්තුගත කරලා තියෙන මේ ප්‍රධාන රක්ෂණ සමාගම් 14ම මේ ඩිජිටල් පද්ධතියට මේ වෙදිත් සම්පූර්ණයෙන්ම සම්බන්ධ වෙලා ඉවරයි. ඉතින් ඔයා මේ මොන සමාගමකින් ඉන්ෂුරන්ස් එක දාලා තිබුණත් කිසිම බයක් වෙන්න එපා. 13 ගහපි මේ පද්ධතිය හරහා කිසිම ගැටලුවක් නැතුව ඒක චෙක් කරගන්න පුළුවන්. 4 වෙනි කොටසින් අපි කතා කරමු සංක්‍රාන්ති නීති සහ ව්‍යතිරේක ගැන. ඒ කියන්නේ පරණ කාඩ්පත් වලටයි තාවකාලික ආවරණ වලටයි මොකද වෙන්නේ කියලා. මෙන්න රියදුරන්ට තියෙන ලොකුම සුභාරංචිය. මේක ඇහුවම කලබල වෙන්න කිසිම දෙයක් නැහැ. 2026 මේ පළවෙනි දාට කලින් ඔයාට දීපු ප්ලාස්ටික් කාඩ් එකක් තාම තියෙනවා නම් ඒකේ කල්ලිකුත් වෙන දිනේ එනකම්ම ඒක සම්පූර්ණයෙන්ම වළංගුයි. ඒ නිසා අද හෙටම දුවලා ගිහින් අලුත් ඩිජිටල් කාඩ් එකක් ගන්න ඕන කියලා නීතියක් කොහෙවත් නැහැ. හැබැයි චක්‍රලේඛයේ 9 වෙනි වගන්තියේ සඳහන් වෙන විශේෂිත අවස්ථාවක් තියෙනවා. ඒ තමයි తాවකාලික රක්ෂණ ආවරණ. එහෙමත් නැත්නම් temporary covers. රක්ෂණ සමාගම් තාමත් මේවා නිකුත් කරනවා. හැබැයි මේවායේ වළංගු භවය අර අපි කලින් කියපු SMS එකෙන්වත් USSD එකෙන්වත් චෙක් කරන්න බෑ. ඒක තහවුරු කරගන්න නම් අනිවාර්යයෙන්ම 1338 අංකයට කෝල් එකක්ම ගන්න ඕනේ. මේක පොලිස් නිලධාරීන්ටත් ඒ වගේම වාහන පදවන අරටත් ගොඩක් වැදගත් වෙන විශේෂ කරුණක්. අවසාන කොටස නීතිමය වළංගුභාවය සහ පොලිසිය
මේකට තියෙන නීතිමය පසුබිම මොකක්ද කියලා අපි දැන් බලමු. බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේක ෆෝන් එකෙන් පෙන්නුවම පොලිසියෙන් පිළිගනීවද කියන එක. චක්‍රලේඛයේ 12 වෙනි වගන්තියේ ඉතාමත් පැහැදිලිව කියනවා මේ ඩිජිටල් ක්‍රමවේදයට 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත යටතේ සම්පූර්ණ නීතිමය පිළිගැනීමක් ලැබෙනවා කියලා. ඒ කියන්නේ මේක ඩිජිටල් කාඩ් එකක් නිසා බාර ගන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරන්න නීතියෙන් කිසිම ඉඩක් නැහැ. ඒක හරියටම ඔයාගේ අතේ තියෙන ප්ලාස්ටික් කාඩ් එක වගේමයි. මේ තියෙන චක්‍රලේඛයේ අවසාන පිටුව. පොලිස්පතිතුමාගේ නිල අත්සනින්ම මේක සහතික කරලා තියෙනවා. මේකෙන් අපිට තේරෙනවා මේ පරිපාලන නියෝගය කොච්චර බරපතල එකක්ද කියලා. මේක නිකම්ම උපදේශ මාලාවක් නෙවෙයි. සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළේම අනිවාර්යෙන් ක්‍රියාත්මක විය යුතු දැඩි නියෝගයක්. මේ උපුටා ගැනීම නම් ඇත්තටම මහා ජනතාවට ලොකු සහනයක්. පොලිස් නිලධාරීන්ට ඉතා දැඩිව නියෝග කරලා තියෙනවා මේ ඩිජිටල් කාඩ්පත් පාවිච්චි කරන රියදුරන්ව කිසිම විදිහකින් රස්තියාදු කරන්න හෝ අපහසුතාවයට පත් කරන්න එපා කියලා. එහෙම කළොත් ඒ නිලධාරීන්ට එරෙහිව සෘජුවම විනයානුකූලව කටයුතු කරනවා කියන එක පොලිස්පතිතුමා මෙතනදී තරයම අවධාරණය කරලා තියෙනවා. ඉතින් රියදුරන්ට පුරුවන් කිසිම බයක් සැකක් නැතුව මේ අලුත් වෙනසට හැඩගැහෙන්න. ඉතින් අද අපි මේ කරුණු ගෙනාවේ විශේෂයෙන්ම ඉබ්බාගමු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ වඩේ ආයතනත් ජනතාව දැනුවත් කරන්න ගන්න මෙවැනි උත්සාහයන්ට සහායත් විදිහටයි. අපේ රටේ පද්ධතින් කොච්චර වේගෙන් ඩිජිටල් වෙනවද කියන එක මේකෙන් අපිට පේනවා. 1-3-3 පද්ධතියත් එක්ක දැන් වැඩේ ගොඩක් සරලයි. රටේ මාර්ග මේ විදිහට සම්පූර්ණයෙන්ම ඩිජිටල් කරන්න වෙද්දී අර පරණ ප්ලාස්ටික් කාඩ්පත් අතහැරලා මේ නවීන පහසුකම් වැළඳ ගන්න අපේ රියදුරන් සූදානම්ද